තියෙනවා බටර් සහ ඩාර්ක් චොක්ලට්. මම ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම්. මුලින්ම අපි මේ දෙක ඩබල් බොයිල් කරගන්න ඕන. ඉතින් මම චොක්ලට් ටිකක් මේ භාජනයටම දාගන්නවා. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට වතු ටිකක් දාලා නටාගෙන එනකොට නටනකොට ඒකේ උමාලෙන් තමයි මේක හොඳට දිය කරගන්නේ. මේ වගේ හොඳට කැටි නැති වෙන්න බටර් ටිකයි චොක්ලට් ටික හොඳට දිය වෙනකන් අපි දිය කරගන්න ඕන. දැන් මේ තියෙන්නේ චොක්ලට් බටර් ටිකයි දිය කරගත්තු මිශ්‍රණය. දැන් මම වෙනත් භාජනයකට දාගන්නවා ඉක්මනට නිවා ගන්න ඕන නිසා. මේක හොඳට නිවෙනකන් තියා ගන්න ඕන. ඊළඟට මම මෙතන අරගෙන තිනවා සීනි බිත්තරයි. මේකත් බිත්තර සීනි වලට දාලා එක එකතු කරලා හොඳට බීට් කරගන්න ඕන. මේ වගේ මිශ්‍රණයක් තමයි අපිට බිත්තර ටික ඔක්කොම එකතු කරලා ඉවර වුණාට පස්සේ ලැබෙන්නේ. ඒකට මම ඊට පස්සේ වැල්ල එකතු කරගන්නවා. වැල්ල තේ හැන්දක් එකතු කරත් ප්‍රමාණවත්. නමුත් මම තේ හැන්දි දෙකක් එකතු කරගන්නවා. මොකද හොඳ සුවඳක් රසක් එතකොට අපිට තව වැඩි කරගන්න පුළුවන්. දැන් මෙතන චොක්ලට් මිශ්‍රණයයි සීනි බිත්තර දාපු මේ මිශ්‍රණය දෙකම හරි. ඊළඟට මම පාන් පිටි චොක්ලට් පවුඩර් ඒ ටික හොඳට මිශ්‍ර කරලා කලා ගන්නයි යන්නේ. මේ ටික හොඳට මේ වගේ හලා ගන්න ඕන. දැන් අපි ඔක්කොම ටික ලෑස්ති කරගෙන ඉවරයි. දැන් අපි බ්‍රවුන් මිශ්‍රණය හදාගන්නයි ලෑස්ති වෙන්නේ. දැන් මම මෙතන ඩාර්ක් චොක්ලට් මිශ්‍රණය අරගෙන බිත්තර මිශ්‍රණයට එකතු කරනවා. මේ වෙලාවේදී චොක්ලට් ටික හොඳට නිවිලා තියෙන්න ඕන. නැත්නම් බිත්තර තැම්බෙන්න පුළුවන්. ඒ ටික හොඳට මිශ්‍ර කරගෙන පාන් පිටි ටිකයි චොක්ලට් පවුඩර් ටිකයි අපි හලාගෙන තියෙන්නේ. ඒක ටික ටික දාලා හොඳට එක පැත්තටම හොඳට මිශ්‍ර කර ගන්න ඕන. මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්තු බ්‍රවුන් මිශ්‍රණය. දැන් අපි මේක තැටියකට දාගන්න යන්නේ. මම මේ කිලෝ එකක තැටියක්. ඒකට මම ඔයිල් පේපර් එකක් දාලා තියෙනවා. මේක සෙල්සියස් අංශක 200ට විනාඩි 20ක් විතර අපි බේක් කරගන්න ඕන. මේ වෙලාව වෙනස් වෙන්න පුළුවන් oven එකට. මට විනාඩි 25ක් විතර වගේ ගියා. මේක ගොඩාක් අර චොක්ලට් කේක් වගේ අපි ගොඩක්ම වේලෙනකන් බේක් කරගන්නේ නැහැ. මේ තියෙන්නේ විනාඩි 25කට පස්සේ එළියට ගත්ත බ්‍රවුනි එක. මේකේ උඩ හොඳට ගණට තිබ්බ යට හරිය හොඳට තෙතට තියෙනවා. බ්‍රවුනි සාමාන්‍යයෙන් මේ විදිහටයි තියෙන්නේ. දැන් මම ඒක කපන්න යන්නේ. මැද හරිය එහෙම කපනකොට ටිකක් තෙත ගතියට හොඳට පීයට අපිට දැනෙනවා ඒක. දැන් මම මේ විදිහට කපාගෙන තියෙන්නේ. අපිට මේ විදිහට කෑමට ගන්නත් පුළුවන්. මම තව චුට්ටක් සරස ගන්නයි හදන්නේ. මෙතන මම අරගෙන තියෙනවා මිල්ක් චොක්ලට් ෆ්‍රෙෂ් මිල්ක් බටර් චුට්ටක් දාලා ඩබල් බොයිල් ක්‍රමයටම දිය කරගෙන තියෙන්නේ. මම මේ විදිහට උඩින් ඉහ ගන්නවා චොක්ලට් ටික. පයිපින් බෑග් එකක් තිබ්බනම් ලේසි. නමුත් මම මේ විදිහට උඩින් දා ගන්නවා.
ඊළඟට මම කජු ටිකකුත් චූටියට කපාගෙන තියෙන්නේ. ඒකත් උඩින් ඉහ ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්තු බ්‍රවුනි එක. හරිම රසයි. ඉතින් මම හිතනවා ඔයාලත් හදලා බලයි කියලා. ඔයාලත් හදලා බලලා අදහස් දක්වන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. අපිට මේ විදිහට සර්ව් කරන්නත් පුළුවන්. ආයෙ දවසක හමු